ආයිබෝවන්. අද හරිම ආදරණීය හැන්දෑවක්. ඒ ආදරණීය හැන්දෑව ගත කරන්න මම ඇවිල්ලා තියෙන්නේ මොරටුව හොටෙල් රන්මල් එකට. ඉතින් අද අපේ මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තියෙන්නේ මේ රන්මල් හොටෙල් එකේ ඒ බොල්ගොඩ ගඟට මායිම් වෙච්ච ලස්සන හට් එකක. ඉස්සෙල්ලාම එහෙමනම් අපි මේ හට් එක ගාවට ගිහිල්ලා අපේ කතාව පටන් ගමු. මේ පාලමක් වගේ එකකින් තමයි අපිට මේ හට් එකට යන්න තියෙන්නේ. ගඟ මැද්දේ තමයි මේ හට් එක තියෙන්නේ. මේ පාලම මැද්දට ආවම ඔයාලට පේනවා ඇති බෝට් එකක්. ඉතින් මේ බෝට්ස් වලත් එක එක ඉවෙන්ට්ස් මේගොල්ලෝ ඕගනයිස් කරලා තියෙනවා. හැබැයි අපි නම් බුක් කරේ බෝට් එකක් නෙවෙයි. මේ ගඟ මැද්දේ තියෙන හට් එකක්. ඇත්තටම මම මේ මීට කාලයකට කලින් මේ හොටෙල් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක එච්චර ලොකුවට හදලා තිබුණේ නැහැ. හැබැයි දැන් නම් හොටෙල් රන්මල් කියන්නේ හරි ලොකු හොටෙල් එකක්. ඉවෙන්ට්ස් ගොඩාක් තියෙනවා මේකේ. හරිම ලස්සනයි. මං කියවනේ අද හරි ආදරණීය හැන්දෑවක් කියලා. ඉතින් මේ ආදරණීය හැන්දෑව අපට ලෑස්ති කරලා දුන්නේ අපේ මේ නැන්දා. නැන්දා නිව්සීලන්තේ ඉඳලා කාලයකට පස්සේ මම හිතන්නේ අවුරුදු 6කට පස්සේ නේ නැන්දා? ඔව්. අවුරුදු 6කට පස්සේ ලංකාවට ආවා. ඉතින් නැන්දා මේ පවුලේ කට්ටිය එකතු කරගෙන අද හරි ආදරණීය දවසක් ගත කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එක ලස්සනට ඕගනයිස් කරගන්න නැන්දට උදව් වුණේ අපේ මේ පුංචි අම්මා. ඒ වගේම හැමදාම අපේ වැඩවලට උදව් කරන අපේ රජින්ද්‍ර බාප්පත් ඉන්නවා. මේන් ඕගනයිසර් අපේ. මේ ඉන්නේ මගේ හස්බන්ඩ්ගේ බාලම පුංචි අම්මා. මේ පාටි එකේ මේන් ඕගනයිසර් අපේ බාප්පා දැන් මේ මෙනු එක බලලා අවශ්‍ය කරන කෑම ටික ඕඩර් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතනට එන ඔයා කෑම කනකොට හැඳිගෑරෙකු පාවිච්චි කරන අකමැති කෙනෙක් නම් ඔයාට මේ හට් එක ඇතුළෙම පුළුවන් මේ සිංක් එකෙන් අත සෝදගෙන තමුන්ගේ ආහාර ලබා ගන්න. ඒ පහසුකමත් මේ හට් එක ඇතුළෙම මේගොල්ලෝ හදලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙන ටේබල් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ ටේබල් එකේ කෑම ගන්න කෙනෙකුට මේ ඩිෂස් වෙන වෙනම පාස් කරන්න ඕනේ. මේ ටේබල් එක කරකවන්න පුළුවන්. ඉතින් ඒක නිසා පහසුවෙන්ම කෙනෙකුගෙන් කෙනෙකුට මේකට තියෙන ඩිෂස් පාස් කරගන්න හරි ලේසි. දැන් ඔයාලට පේන ඇති මේ විදියට අපිට කෑම පාස් කරගන්න පුළුවන් එක්කෙනෙක්ගෙන් එක්කෙනාට. මම මේ ඉවෙන්ට් එක අතරතුර ආයෙත් පොඩ්ඩක් පාකින් එක පැත්තට ඇවිදගෙන ආවා. මේ ඔයාලටත් මේ පැත්ත පෙන්නන්න. දැන් මේ පාකින් එකත් එක්කම ඔයාලට ඉස්සරහින් පේන්නේ මෙයාලගේ අලුත් බිල්ඩින් එක. දැන්ට කාලයකට කලින් මම මෙතනට එනකොට මේ බිල්ඩින් එක හදලා තිබුණේ නැහැ. එතකොට තිබුණේ ඔය දැන් අපේ ඉවෙන්ට් එක තියෙන ඒ පරණ බිල්ඩින් එක. හැබැයි දැන් මේක ලොකුවට මේ එක්ස්පෑන්ඩ් කරලා තියෙනවා මේ වගේ ලස්සනට. අද මෙතන මොකක් හරි මියුසිකල් ෂෝ එකකුත් තියෙනවා. ඔයාලා මගේ වීඩියෝස් බලන අය නම් මේ සෙට් එක නම් ඔයාලා අඳුරනවා ඇති. මේ ඉන්නේ මගේ මදර් ඉන් ලෝ. මේ මාලා පුංචි. අපිත් එක්ක හැමදාම ගමන් බිමන් යන්නේ ඔයාලට මුණ හුරුයිනේ. ඊට පස්සේ ඉන්නවා අපේ නංගි, මගේ one and only නෑ නන්දි. මේ ඉන්නේ අපේ හස්බන්ඩ්ගේ පුංචි අම්මගේ තව දුවෙක්. ඉමාෂි. ඒකම අපේ ආදරණීය මස්සිනා චමිල. එහෙනම් අපි කට්ටියත් එක්කම ඇතුළට යන්න. අපේ අර ඉවෙන්ට් එක තියෙන හට් එකට.
Oke, mana tadi turutin tidak? Nah, karkota ini Pak. Nah, emang turun kita tuh ada nih. Tadi turutin tidak? Negara lesi. Karena kau itu. ඕන දැන් පාටි එකට ඉන්වයිට් කරපු මෙම්බර්ස්ලා ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. හස්බන්ඩ්ගේ මල්ලිලාගේ ෆැමිලි එක තමයි අන්තිමටම එන්න හිටියේ. දැන් ඔන්න ඒගොල්ලොත් ආවා. දැන් ඉතින් අපි පාටි එක පටන් ගන්න තමයි හදන්නේ. ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ ඇදී ඇදී යන්න නදී ගංගාකාර ඔය දැස දුටු ආයිලා උරේට පාසල් වියේ දුතනීම අපගේම සිටියා වුණා. දැන් රෑ 11යි වෙලාව. ඉතින් හෙට මේ වෙලාව වෙනකොට අපේ නැන්දා නිව්සීලන්ත බලා පියාසර කරනවා. එවනම් නැන්දාට පරිස්සමින් සතුටින් ආරක්ෂිතව ගමනාන්තය කරා යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම අද vlog එක අවසන් කරනවා. එහෙමනම් ඉක්මනටම තවත් අලුත් වීඩියෝ එකකින් අපි මුණ ගැහෙමු. එතෙක් වල හැමෝටම සුබ දවසක්.